المكتب التعاوني للدعوة والإرشاد وتوعية الجاليات بالأحساء. أنا مسلم وأقولها ملء الفؤاد وفي حنايا الأضلع. أنا مسلم. السلام عليكم ورحمة الله وبركاته. الحمد لله رب العالمين والصلاة والسلام على رسوله الكريم وعلى آله وأصحابه أجمعين. සලාතය ඉටු කරන්නේ කෙසේද? මහිතවත් සහෝදරවරුනි, සහෝදරියනි, ඉස්ලාමීය ආගමේ ඊ타මත්ම වැදගත් වගකීමක් හැටියට සලාතය සඳහන් කරන්න පුළුවන්. මෙම සලාතය නිසියාකාරව ඉෂ්ට කිරීම අනිවාර්ය වගේම ඒ සලාතය නිසියාකාරව ඉෂ්ට කිරීම තුළින් දෙවියාගේ සමීපතාවය, ආදරය, කරුණාව ලබා ගැනීම වගේම මරණින් මතු ජීවිතයේදී විමුක්තිය ලබා ගැනීමටද හැකියාව ලැබෙනවා. අපි දැන් යොමු වෙමු මෙම සලාතය නැමැති මෙම වන්දනාව, මෙම නමස්කාරය කරන්නේ කෙසේද යනුයි. මිත්‍රවරුනි, සහෝදරිනි, සලාතය කිරීමට පෙර කාරණා තුනක් ගැන සැලකිලිමත් විය යුතුයි. පළවෙනි කාරණාව, ප්‍රධාන වශයෙන්ම කාරණා තුනක් ගැන සැලකිලිමත් විය යුතුයි. ප්‍රධාන කාරණාව, සලාතයට නිශ්චිත වේලාවක් තිබෙනවා. අනිවාර්ය වගකීම්, අනිවාර්ය වෙන සලාතය, අනිවාර්ය සලාතය පස් වෙලක් තියෙනවා. ඒ සලාතයට නිශ්චිත වේලාවන් තිබෙනවා. ඒ වේලාවන් පැමිණි බව තහවුරු කරගත යුතුයි. දෙවෙනි කාරණාව, පිරිසිදුකම. තමා සලාතයට පෙර වුළු නැමැති දෝවණය කරගත යුතුයි. තුන්වෙනි කාරණාව, ඒ සලාතේ කරන තැනැත්තා තම දිශාව හැටියට සුද්ධ වූ කාබතුල්ලාව පත් කරගත යුතුයි. ඒ දිශාවට මුහුණලා සලාතේ කළ යුතුයි. මේ කාරණා තුන නිවැරදි වූ විට, මේ කාරණාවන් නිසියාකාරව ඉෂ්ට කරන විට අපිට හැකියාව තිබෙනවා සලාතේ කරන්න පුළුවන් කෙනෙක් හැටියට පත් වෙන්න. සලාතේ යනු සමහර චලනයන් හා කරන්නා වූ ප්‍රාර්ථනාවක්. සලාතේ කරන්නට යන පුද්ගලයා මුලින්ම කඅබතුල්ලාව තියෙන දිශාවට මුහුණලා කෙලින් සිටගෙන, හැකියාව තියෙනවා නම් කෙලින් සිටගෙන, හැකියාව නැත්නම් වාඩි වීමට ඔහුට හැකියාව තිබෙනවා. ඊටත් හැකියාව නැත්නම් හාන්සි වීගෙන ඔහුට සලාතේ කිරීමට හැකියාව තිබෙනවා. මෙසේ ඔහු කෙලින් සිටගෙන බිම බලාගෙන අල්ලාහු අක්බර් යනුවෙන් මුලින්ම ඔහුගේ වම් අත ඊට උඩින් දකුණු අත පපුවේ තබාගෙන බිම බලා ගත යුතුයි. මෙසේ බිම බලා ගන්නා ඔහු මෙම ප්‍රාර්ථනාව කිව යුතුයි. එනම් සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරක ඉස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගෛරුක. ඉන් අනතුරුව ඔහු පාරායනා කළ යුතුයි මෙම ප්‍රාර්ථනාව, මෙම පාරායනාව. අඌදු බිල්ලාහි මිනශ් ෂයිතානිර් රජීම්. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. අර්රහ්මානිර් රහීම්. මාලිකි යෞමිද්දීൻ. إياك نعبد وإياك نستعين. اهدنا الصراط المستقيم. صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. آمين. මෙසේ මෙම ප්‍රාර්ථනාව, මෙම පාරායනා කිරීමෙන් අනතුරුව සුදු අල් කුර්ආනයේ තිබෙනවා පරිච්ඡේදයන් 114ක්. ඒ පරිච්ඡේදයන් වලින් එකක් පාරායනා කළ යුතුයි. එකක් හෝ ඔහුට කටපාඩම් තිබෙන ප්‍රමාණයක් පාරායනා කළ යුතුයි.
උදාහරණයක් වශයෙන් අපි ගත්තනම් බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් කුල් හුවල්ලාහු අහද් අල්ලාහුස් සමද් ලම් යලිද් වලම් යූලද් වලම් යකුල් ලහු කුෆුවන් අහද්. මෙසේ තවත් පාරායනාවන් තිබෙනවා. ඒ පාරායනාවන්ගෙන් එකක් ඔහු පාරායනා කළ යුතුයි. නමුත් ප්‍රථම පාරායනාව සූරතුල් ෆාතිහා නැමැති මම මුලින්ම පාරායනා කරලා පෙන්වපු එම පරිච්ඡේදය අනිවාර්යෙන් පාරායනා කළ යුතුයි. මෙසේ කියන ඔහු ඉන් අනතුරුව බිම බලාගෙනම අල්ලාහු අක්බර් යනුවෙන් නැමිය යුතුයි. ඒ නැමීමේ ක්‍රියාවලිය මේ විදියට සිද්ධ විය යුතුයි. එනම් ඔහුගේ දනිස් මත ඔහුගේ අත්ලෙහි තිබෙන අල්ල මගින් ඔහුගේ දනිස් අල්ලාගෙන එල් හැඩයට නැමිය යුතුයි. එසේ නැමෙන ඔහු කිව යුතුයි සුබ්හාන රබ්බියල් අසීම් යනුවෙන් තුන්වරක්. සුබ්හාන රබ්බියල් අසීම් සුබ්හාන රබ්බියල් අසීම් සුබ්හාන රබ්බියල් අසීම් යනුවෙන්. ඉන් අනතුරුව ඔහු නැවත නැගිට කෙලින් සිටගත යුතුයි. සමි අල්ලාහු ලිමන් හමිදා යනුවෙන් කියමින් ඔහු නැගිට කෙලින් සිටගත යුතුයි. මේ අවස්ථාවෙත් ඔහුගේ බැල්ම පොළොව මත ඔහුගේ නළල පොළවේ තබන ස්ථානයේ දෙසට යොමු වී තිබිය යුතුයි. මෙසේ කෙලින් සිටගත් ඔහු පැවසිය යුතුයි රබ්බනා වලකල් හම්ද් යනුවෙන්. ඉන් අනතුරුව ඔහු තමන්ගේ නළල නාසය අත් දෙකෙහි අල්ල එවැගේම දනිස් දෙක එවැගේම ඇඟිලි ශුද්ධ වූ කාබාව දෙසට සමාන්තරව පිහිටනසේ පොළවේ වදින ආකාරයට සුජූද් නැමැති ඉරියව්වට යා යුතුයි. ඒ ඉරියව්වට අපි පවසන්නේ සුජූද් යනුවෙන්. එසේ යන ඔහු අල්ලාහු අක්බර් යනුවෙන් පවසාගෙන ගොස් නළල නාසය පොළවේ තබා එවැගේම අත් දෙක අල්ල දනිස් දෙක එවැගේම ඇඟිලි පොළවේ මත පිහිටන ආකාරයට එම ඉරියව්වේ සිටගෙන සුබ්හාන රබ්බියල් අඅලා යනුවෙන් තෙවරක් පැවසිය යුතුයි. සුබ්හාන රබ්බියල් අඅලා සුබ්හාන රබ්බියල් අඅලා සුබ්හාන රබ්බියල් අඅලා යනුවෙන්. ඉන් අනතුරුව ඔහු නැගිට වාඩි විය යුතුයි. ඒ වාඩි වෙන ඔහුගේ වම් කකුල උඩ වම් කකුල පැතලි ආකාරයට තබා ඒ මත වාඩි විය යුතුයි. ඔහුගේ දකුණු කකුල කෙලින් සිටවා ගත යුතුයි. එසේ වාඩි වෙන ඔහු අල්ලාහු අක්බර් යනුවෙන් පවසාගෙන නැගිට වාඩි වෙන ඔහු රබ්බිග්ෆිර්ලි යනුවෙන් තෙවරක් නැත්නම් එක සැරයක් පැවසිය යුතුයි. රබ්බිග්ෆිර්ලි යනුවෙන් පැවසිය යුතුයි. ඉන් අනතුරු ඔහු නැවතත් සුජූද් නැමැති ඉරියව්වට යා යුතුයි. එසේ යන ඔහු පෙර ආකාරයටම අල්ලාහු අක්බර් යනුවෙන් පවසාගෙන ගොස් පැවසිය යුතුයි සුබ්හාන රබ්බියල් අඅලා සුබ්හාන රබ්බියල් අඅලා සුබ්හාන රබ්බියල් අඅලා යනුවෙන් තෙවරක් පැවසිය යුතුයි. ඉන් අනතුරුව පෙරසේ ඔහු නැගිට කෙලින් සිටගත යුතුයි. මං හිතන්නේ දැන් මීට කලින් මා පැවසූ දේ ගැන ඔබට පැහැදිල්ලක් ඇති කියා. එනම් මුලින්ම සලාතය කිරීම සඳහා පැමිණි කෙනා අල්ලාහ් අක්බර් යනුවෙන් තමන්ගේ අත් දෙක පපුවේ තබා බැඳගත්තා. ඊට පස්සේ නැමුණ, ඊට පස්සේ කෙලින් සිටගත්තා. ඊට පස්සේ සුජූද් නැමැති ඉරියව්වට ගියා. ආයි වාඩි වුණා. ඊට පස්සේ ආයි සුජූද් නැමැති ඉරියව්වට ගියා. මෙම ක්‍රියාවලියට පවසන්නේ රකඅත් කියලා. ඒ කියන්නේ අවස්ථාව. මේ එක අවස්ථාවක් නම් අපි උදේවරුේ මේ වගේ අවස්ථා දෙකක් කළ යුතුයි. මේ විදියට සුජූද් කරලා ආයි කෙලින් නැගිට සිටගෙන ආයි ඒ විදියටම ඒ ක්‍රියාවලිය කිරීම ප්‍රමාණවත්. දවල්ට මේ විදියට 4 වරක්
සිව්වරක් කළ යුතුයි. ඒ වගේම හවස සිව්වරක්, ඒ වගේම හැන්දෑවේ තුන්වරක්, තෙවරක්, ඒ වගේම රාත්‍රී කාලයේදී හතරවරක් යන ආකාරයට ඔහු සලාතේ නියැලිය යුතු වෙනවා. මෙම අවස්ථාවන් අතර සෑම දෙවැනි අවස්ථාවෙම හා අවසන් අවස්ථාවේදී ඔහු තෂහුද් නැමැති ඉරියව්වේ වාඩි විය යුතුයි. තෂහුද් යනුවෙන් පවසන්නේ අපි එක වරක් සුජූද් කරලා නැවත නැගිටිලා වාඩි වුණු ආකාරයට වාඩි වෙන එම ඉරියව්ව. නමුත් මේ ඉරියව්ව තුල එක වෙනස්කමක් තිබෙනවා. එනම් එසේ වාඩි වෙන අපි උදාහරණයකට අවස්ථා 4ක් කරන සලාතේ තුල අවස්ථා 2ක් අපි සලාතේ කරලා දෙවෙනි සුජූදියත් එක්කම වාඩි විය යුතුයි. වාඩි වී අපේ ඇඟිල්ල දික් කර ඒ ඇඟිල්ල සෙලවීම හා නොසෙල්වීම සම්බන්ධයෙන් මතභේද තිබෙන නමුත් අපිට පැහැදිලි වුණු ආකාරයට ඒ ආකාරයට අපිට කටයුතු කළ හැක. එසේ අපි වාඩි වී එම ඉරියව්ව මත වාඩි වී මෙම ප්‍රාර්ථනාව පැවසිය යුතුයි. මේ ඇඟිල්ල දික් කරලා නැත්නම් ඇඟිල්ල සොලවාගෙන මේ විදියට ඒ ඇඟිල්ල දෙස අපි බැලිය යුතුයි. මේ ඇඟිල්ල තමයි ඒ විදියට කළ යුත්තේ. එසේ අපි ඇඟිල්ල දෙස බලාගෙන පැවසිය යුතුයි මෙම ප්‍රාර්ථනාව. අත්තහියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයිබාතු අස්සලාමු අලයික අයියුහන් නබියු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහි සාලිහීන් අෂ්හදු අල්ලා ඉලාහා ඉල්ලල්ලාහු ව අෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු ව රසූලුහු. අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් ව අලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්‍රාහීම ව අලා ආලි ඉබ්‍රාහීම ව බාරික් අලා මුහම්මදින් ව අලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්‍රාහීම ව අලා ආලි ඉබ්‍රාහීම ඉන්නක හමීදුම් මජීද්. මෙම ප්‍රාර්ථනාව පැවසීමත් එක්කම ඔහු සලාතියෙහි අවසන් ක්‍රියාව වන සලාම් දීම කළ යුතුයි. ඒ කරන්නේ මුලින්ම අපි දකුණු පැත්තට හිස හැරවීම හා ඉන් අනතුරුව වම් පැත්තට හිස හැරවීම. ඒ අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ් අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ් යනුවෙන්. මෙතෙක්කම ඔහුගේ සලාතය නිම වෙනවා. ඉච්චවරුනි සලාතය යනු ඊ타මත්ම පහසු වන්දනාවක්. ඒ වන්දනාව තුලින් අපිට කිසිම වියදමක් නැතුව නොමිලීම දෙවියව සමීප වීමට අපිට හැකියාව තිබෙනවා. මේ සලාතය නිසි ආකාරව ඉෂ්ට කරන තැනැත්තා ඔහුගේ සිත් තුළ යම් ප්‍රබෝධයක් ඔහු දකි. එවැගේම මෙම සලාතය කිසියම් මුස්ලිම් කෙනෙක් පස්වෙල සලාතය පැහැරහරින්නේ නම් ඔහු කරන ඒ ක්‍රියාවලිය සාමාන්‍ය දෙයක් නොව මිත්‍රවරුනි ඔහු අපාගින්නට තල්ලු කිරීමට තරම් සමත් වෙන ඊ타මත්ම භයංකාර වැරද්දක්. නමුත් මේ සලාතය ඉෂ්ට කිරීම සඳහා අපිට අපහසුයක් නැහැ. අපිට හැකියාව තිබෙනවා. දිනකට අපේ දෛනික ඒ ක්‍රියාවලියන් මේ විදියට කොටස් 5ට බෙදලා උදේ පාන්දර, ඒ වගේම දවල්, ඒ වගේම හවස, ඒ වගේම හැන්දෑවේ, ඒ වගේම රාත්‍රිය මේ වෙලාවන් වල අපේ සියලුම රාජකාරීන් මදකට එයට විරාමයක් ලබා දී අපිත් විරාමයක් ලබාගෙන දෙවියව සිහි කරයි. නැවත අපේ රාජකාරී පටන් ගැනීම. මෙම ක්‍රියාවලිය තුලින් අපිට පුළුවන් දෙවියට ඊ타මත්ම සමීප වීමට. මිත්‍රවරුනි මෙම ක්‍රියාව කිරීමට වැය කරන්නේ අපි එකම එක දෙයක් පමණයි. ඒ
අපේ එදිනදා ජීවිතයේ එදිනදා දවස් තුල ගෙවන දවස් තුල මිනිත්තු 10ක් වෙනි අඩු කාලයක් තමයි එක සලාතයකට අපි ගෙවන්නේ. එක සලාතයක් සඳහා වෙන් කරන්නේ. මිත්‍රවරුනි, මේ සියලුම අංග සම්පූර්ණ ශරීරය ලබා දී ඒ ශරීරයේ ඒ අංගයන් වල ඒ ශරීරයේ අවයවයන් වල නිසි ක්‍රියාකාරීත්වය ලබා දී අපිව පාලනය කරමින් සිටින දෙවිය වෙනුවෙන් එක පැයක් හරි වෙන් කරන්නට ඉඩක් නැත්නම් කෙසේනම් අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්ද දෙවියගේ කරුණාව දයාව? මේ ගැන ඔබට මතක් කරමින් මගේ මේ මාතෘකාවට මා තිත තබන්නමි. ඔබ සැමට අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.